මිනිසෝ කියලා කියන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම ඒක ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්. අබාන්ස් තමයි මිනිසුලගේ ෆ්‍රැන්චයිසි ගෲප් එක ශ්‍රී ලංකාවේ එක. ඒ කියන්නේ මිනිසුලගේ ලංකාවේ ඒජන්ට් තමයි අබාන්ස් ගෲප් එක. ඉතින් මේ අද වීඩියෝ එකෙන් මම මේ අරගෙන එන්නේ මිනිසෝ ප්‍රොමෝට් කරන ලංකාවේ ඇතුලේ කරපු කැම්පේන් එකකට මම කරපු කැම්පේන් මැටීරියල්ස් කැම්පේන් එක කොයි වගේද ඒ කැම්පේන් එකෙන් කොහොමද ෂෝරූම්ස් බ්‍රෑන්ඩ් උනේ ඒ ෂෝරූම්ස් වලට අදාළ print materials කොහොමද ගියේ ඒ සම්පූර්ණ කැම්පේන් එක කොහොමද කරේ කියන එක සහ ඒ කැම්පේන්ට අදාළ ෆොටෝ ෂූට් එක වගේ දේවල් කොහොමද කරේ කියන එක අද වීඩියෝ එකෙන් කතා කරද්දී ඔයගලන්ට ගොඩක් වැදගත් වේවි මේක මගේ ජීවිතේ මම කරපු ලොකුම ලයිව් ගිය ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම ආසාවෙන් කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඇත්තටම මට මේක ඔයගලන්ට අරන් එන්න ඕන වුණේ ඩිසයිනර් කෙනෙක් විදිහට ඕගලන්ට එකෙන් ඉන්ස්පයර් වෙන්න කොහොමද ඕගලන් ඒ වගේ කැම්පේන් එකකට වැඩ කරන්නේ කොහොමද මේ කැම්පේන් මැටීරියල්ස් හදන්නේ කියන එක ඩිසයිනර් කෙනෙක් විදිහට අපි යමු වීඩියෝ එකට. මිනිස්සුලගේ ටැග්ලයින් එක තමයි life is so fun කියන එක. ඉතින් ඒතර මේ කැම්පේන් එක ශ්‍රී ලංකාවට ඇඩැප්ට් කරගන්න මේ කැම්පේන් එකේ ටැග්ලයින්ස් අපි හදාගත්තා. ජීවිතේ so crazy, එයානම් so cute, just looking so wow. මේ so කියන අයිකන් එක මිනි so කියන logo එකේ මේ so කියන එක ඒගොල්ලන්ගේ අයිකන් එක විදිහට පාවිච්චි කරන එක. ඉතින් අපි ඒකම තියාගෙන ටැග්ලයින් සෙට් එකක් හදාගත්තා. ජීවිතේ so fun කියන එකට ළඟින් යන්න. මුලින්ම අපි කරපු දේ තමයි මේකට අදාළ ෆැෂන් ෂූට් එක කරා. සහ මේකට අදාළ ටීවී කමර්ෂල් එකක් කරා. Just looking like ජීවිතේ so elegant so beautiful so something fun ජීවිතේ so fun crazy ජීවිතේ so fun with Miniso just looking like ෆොටෝ ෂූට් එක කරන්න ප්‍රධානම හේතුව වුණේ ඒ අදාළ ෆොටෝස් භාවිතා කරලා ෆෝඩින්ග්ස් ප්‍රෙස් ඇඩ් ඒ වගේම මේ ඇතුලේ බ්‍රෑන්ඩින් කරන්න ඕන වෙන මැටීරියල්ස් හදාගන්න ආච් එක මේ කැම්පේන් එක ලොන්ච් කරන්නේ අදාළ print materials වලට අවශ්‍ය වෙන්න සෝෂල් මීඩියා කැම්පේන් එක කරන්න ඒවට අවශ්‍ය ෆොටෝස් ටික සකස් කරගන්න තමයි ෆොටෝ ෂූට් එක කරේ. ඉතින් ඇත්තටම මේ ෆොටෝ ෂූට් එකේදී මේ මිනිසෝ කියන ප්‍රොඩක්ට්ස් එක්ක ඕන විදිහට පිස්සු ආතල් එකක් දෙන ෆොටෝ ෂූට් එකක් තමයි අපිට ඒක කරන්න ඕනේ තමන්ට ෆ්‍රී එකේ ඉඳගෙන. මොකද ඒක තමයි මේ මිනිසෝ බ්‍රෑන්ඩ් එකේ තියෙන අයිඩියා එක ජීවිතේ so fun like the life is so fun මේ කියන ටැග්ලයින් එක අස්සේ තියෙන මේ ෆුල් ෆන් එකේ ආතල් එකේ ඉන්න එකක් තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් ඒක කියවෙන්න ඕන විදිහට ෆුල් ආතල් විදිහට ෆොටෝ ෂූට් එකක් තමයි අපිට කරන්න ඕනේ රිලැක්ස් එකේ ඉන්න. මේ රෙඩ් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන බ්‍රෑන්ඩ් රෙඩ් එක. ඉතින් ඊට එහාට ගිහිල්ලා පේපල් කලර්ස් භාවිතා කරා මේක ඇතුලේ මේ වගේ අපිට මේ කැම්පේන් එක දිගට කරගෙන මේ තියෙන්නේ මේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් භාවිතා කරලා හදපු ප්‍රෙස් ඇඩ් එක. වැඩි ලොකු දෙයක් කරලා නැහැ. හරිම සිම්පල් විදියට ඒ කලර්ස් භාවිතා කරලා ඒගොල්ලන් මේන්ලිම ඒක රෙඩ් එක තමයි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් කලර් එක මිනිසුලගේ. ඒ වගේම මේ තියෙන්නේ කැම්පේන් එක ලොන්ච් කරන්න හදපු ආච් එක. ඒගොල්ලන්ට පේනවා ඒකෙත් අර විදිහටම කම්පොසිෂන් එක ගත්ත ෆොටෝස් ටික අරගෙන ඉවරලා මේ අර සාම්ප්‍රදායික ආච් එකකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පොඩ්ඩක් හැඩය වෙනස් කරලා පොඩි ආච් එකක් හැදුවා. පොඩි ආතල් ආච් එකක්. අඩියට අඩි 10 ආච් එකක් තමයි මේ ඩිසයින් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ කැම්පේන් එකේ අදාළ මැටීරියල්ස් භාවිතා කරලා හදපු ගොන්ඩෝලාස් ෂෝරූම් එකේ බ්‍රෑන්ඩින් කරලා තියෙන ඒ රැක්ස් වල ගහලා තියෙන බ්‍රෑන්ඩින් එක තමයි මේ ඩිසයින් කරලා තියෙන්නේ. සම්පූර්ණ කැම්පේන් එක පුරාවටම අර ඒ තියෙන ආතල් එකේ ෆන් එකේ ඉන්න ගතිය තියාගෙන ඒ ප්ලේෆුල් කලර්ස් එක තමයි මම ඒ සියලුම ඩිසයින්ස් කරේ. ඉතින් මේ තියෙන්නේ මේ කැම්පේන් එකට අදාළව කරපු පෙනන්ස්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ෂෝරූම් එකකට ඇතුල් වෙනකොට අර ඉස්සරහා තියලා තියෙනවා පොඩි එක්ස් බැනර්ස් නැත්තම් යම්කිසි අඩි 6 අඩි 3 විතර බෝඩ්ස්. බෝඩ්ස් කියවට ඒක බෝඩ්ස් මේ ෆ්ලෙක්ස් එකේ හරි නැත්තම් එහෙම ගහපු මොනවා හරි බ්‍රෑන්ඩින් සෙට් එකක් තියෙනවා. ඒකට අපි කියනවා පෙනන්ස් කියලා. ලොකු දෙයක් මෙතන කියන්න ඕන නැහැ. මේකෙදි ඕනුනේ නිකන් ජස්ට් ෆොටෝ එකයි ටැග්ලයින් එකයි ලෝගෝ එකයි විතරයි දෙන්න ඕනේ. මේක ෂෝරූම් ඉස්සරහා තියන්නේ. ඒක දැකලා ඇතුළට කට්ටියට එන්න පොඩි ආතල් එකක් ආසාවක් ඇති වෙන්න විදිහට තමයි ඒක ඩිසයින් කරේ. මේ පැස්ටල් කලර්ස් උත් ඒ ප්ලේෆුල් පැත්තට බර වෙන විදිහට තමයි පැස්ටල් කලර්ස් ටික භාවිතා කරලා ඒ පෙනන්ස් ටික ඩිසයින් කරේ. මේ තියෙන්නේ කැම්පේන් එකට කරපු ලීෆ්ලෙට් සෙට් එක මිනිස්සුලට. ඉතින් ඒතකොට ඒකෙත් ඇත්තටම අර ඒගොල්ලන් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් එක පැත්තකට ප්‍රොඩක්ට් රේන්ජ් එකක් සහ අපි හදාගත්ත ඒ කොම්පොසිෂන් එකේ තියෙන ඉමේජ් එක දැම්මා. මේක ලංකාවේ තියෙන හැම ශාඛාවකටම ඩිසයින් කරා මේ ලීෆ්ලෙට් එක. අද වීඩියෝ එකෙන් මට ඔයගලන්ට පෙන්වන්න ඕන උනේ ඇත්තටම මේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකකට අපි කොහොමද මේ ප්‍රොෆෙෂනල් ගතිය තියාගෙන ඒ ක්වොලිටි එක තියාගෙන කොහොමද ඩිසයින් එකක් කරන්න කියන එක. ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක වැඩ කරනකොට අපි කොයි වෙලාවකවත් අර කෑ ගහන නිකන් ලොකුවට නිකන් අර දේවල් ඇඩ් කරගෙන ඩිසයින්ස් කරන්නේ නැහැ. ඇත්තට මොඩර්න් සිම්පල් හරිම එලිගන්ට් විදිහට තමයි
තමයි ඩිසයින්ස් කරන්නේ. ඉතින් මේ කැම්පේන් එක ඇතුළේ ඒ අර ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකේ තියෙන බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එකේ තියෙන ගතිය ඒ විදිහටම තියාගෙන තමයි අපි මේ කැම්පේන් එක කරේ. ඕගලන්ට පුළුවන් මගේ සාන් ඩිසයින්ස් WhatsApp group එකට join වෙන්න. ඕගලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න මට පුළුවන් විදිහට මම ඒවට උදව් කරන්න ලෑස්ති. අපි හැමෝම තවත් අලුත් වීඩියෝකින් ඔබට සුබ දවසක්.